හලෝ කොහොමද? සුබ දවසක් ඔයාලට. ඉතින් අද නම් එච්චර ලොකු දුර ජර්නි එකක් නෙමෙයි යන්න ලෑස්ති වෙන්නේ. කිලෝමීටර් 150 විතර වගේ තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලා වීඩියෝ එකේ නම් මම වැඩි වොයිස් කරේ නැහැ. ට්‍රක් සවුන්ඩ් එකම තමයි ගියේ. මොකද අලුත් ෆෝන් දෙක තුනක් හයි කරා. ඒකත් පොඩ්ඩක් ගහගෙන ගියා ආතල් එකට. ඉතින් මේ වීඩියෝ එකේ නම් එහෙම නෑ. මොකද ඔයගලන්ට කියන්න ගොඩක් දේවල් තියෙනවා, පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒක වීඩියෝ එකේදී බලමු. ඉස්සරහට ලස්සන දේවල් තියෙනවා. ඉතින් මම විතරක් දැකලා මදින්න මම ඒක ඔයගලන්ට පෙන්වන්න තමයි හිතාගත්තේ. ඒක නිසා අපි ඒවත් බලාගෙනම යමු. ඉස්සෙල්ලා අපි පිටිපස්සට අරගෙන ටයර් එක හුක් කරගෙන ඉමුනේ. රයිට් ගයිස්, ටේලර් එක නම් හුක් කරගත්තා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ලොකු ටැංක් දෙකක් තමයි ගෙනියන්න තියෙන්නේ. බරින් නම් ගොඩක් වැඩි මේක. පොඩි කඳු වගේ එකක් තියෙනවා. අදීද කියලාත් හිතන්න බෑ. ගොඩක් බයෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් වෛරක් නම් ඕවා වෛරගේ ජවයත් එක්ක ඇත්තටම කිව්වොත් ඕවා nothing අපේ භාෂාවෙන් කියනවා නම්. ඉතින් අද යන්න තියෙන්නේ එඩින්බර්ග් වල ඉඳලා කාර්ලයි කියන පළාතට තමයි යන්න තියෙන්නේ. නම් කියෙන්නේ නෑ බං. ඊළඟ දිවල් පැටලෙනවා වෙනවා බෙහෙත් ගන්න යන්න වෙනවා ඒවට. ඉතින් ලංකාවේ නම් නුගේ ගොඩක පිළියන්න ගෝවා කියන්න පුළුවන් ටක් ගාලා. මේවා කොයි කියන්නේ නොකියත් බෑනේ කියන්නත් බෑ. හරි ඉතින් පේපර්ස් ටික ක්ලියර් කරගෙන මෙතනින් ගමන ආරම්භ කරන්න තමයි හදන්නේ ජර්නි එක. අද නම් කෑවා බේලාසනම්. මේ දවස් ටිකේ හොඳ චාර්ජයක් කාලා ඉන්නේ වැස්සත් එක්ක. ඉතින් එදා වගේ නම් වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි ඉතින් කන්ද අදින්නේ. ඔය මගේ එහා පැත්තෙන් පේන්නේ මෙහි තියෙන රේල් ලයින්. ඒ ඔක්කොම උඩින් තමයි යන්නේ. ඉලෙක්ට්‍රික් දුවන පෝච්චි තමයි තියෙන්නේ. සමහර තැන් සෙට් වෙනවා. මම මේ පෝච්චිය පෙන්නන්නම්. අපේ ලංකාවේ තියෙන වගේ වාද්දුව පැත්ත යනකොට අපේ රේල් ලයින් එකයි මේන් රෝඩ් එකයි එකට සෙට් වෙන්නේ. ඒ වගේ මේක සෙට් වෙනවා කිලෝමීටර් ගාණක් ඈතට. ඉතින් ඒ ට්‍රේන් එක බලන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් ස්පීඩ් තමයි යන්නේ. මට ගොඩක් දුරට සෙට් වෙනවා. ඉස්සරහට මම ඒක පෙන්නන්නම් ඔයගලන්ට. ඉතින් ඔහොම තමයි යන්න තියෙන්නේ. අද නම් ලස්සන පළාතක තමයි ගයිස් යන්න තියෙන්නේ. කඳු වලින් වට වෙච්ච. ඒ වගේ ආටින් පේනවාද ඔයගලන්ට ඔය ඉස්සරහ තියෙන. ඒ වගේ පළාත් වල තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. ඇත්තටම මම හරි ආසයි මේ පාරේ ඩ්‍රයිව් කරන්නේ. හරිම ක්ලීන්. ඒ වගේම ඉතින් පාරත් හරි ක්ලියර්. අද වැඩි වාහනත් නැහැ. අද සෙන්සර් දවසක් නෙහි. ඉතින් ඔය ඩ්‍රයිව් කරන්න තමයි තියෙන්නේ. ට්‍රක් නම් ගොඩක් ඉස්සරහට හම්බ වෙනවා. මේ කන්ද ඇද්දා කියන්නේ අනික් කන්ද නම් අවුලක් නෑ වගේ. රයිට්. හයිවේ එකේ සෙට් වුණා. ඉතින් කොහොමද යාළුවනේ මේ වගේ වෙලාවට ඔයගොල්ලෝ මොනවද කරන්නේ? මම නම් ඩ්‍රයිව් කරනවා. ඔයගොල්ලෝ මොනවද කරගෙන ඉන්නේ කියලා මේ මට කමෙන්ට් එකක් දාන්න ඉතින්. පේනවද ටැංකි දෙක? ලොකු ටැංක් දෙකක්. බරින් නම් වැඩි යාළුවනේ. ඉතින් අද මම ගොඩක් දුරට කැමරා ඇන්ගල් වෙනස් කරලා ඔයගලන්ට පෙන්නන්නේ වටපිටාවක් දකින්න තමයි. ඉතින් මගේ ඩෝන් එකෙන් උඩින් ගත්ත එකේ ඉස්සරහ තනිකර පයින් සෑයක් තියෙන්නේ. හරිම ලස්සනයි ඇත්තටම. මේක පියේගෙන් දකින්න තිබ්බනම් මේකත් හරි ලස්සනයි. කමන්නේ ඔයගලගේ කැමරා කාචින් හරි මේක පෙන්නනවනේ. ඒක මට සතුටක්. තනියම උහි ලකා ගහගෙන යනවා ඇට වැඩිය.
ඕගොල්ලොත් එක්ක එකතු කරගෙන මට දැන් හිතෙන්නේ ඕගොල්ලෝ මම කැබින් එකේ සෙට් එකක් ඉන්නවා එහා පැත්තේ සීට් එකේ සෙට් එකක් ඉන්නවා කියලා වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් මම මේ විදිහට තමයි ඩ්‍රයිව් කරන්නේ. 20ක් 30ක් මගේ වාහනේ ඉන්නවා වගේ තමයි මට තේරෙන්නේ. මේක ට්‍රක් එකක් නෙවෙයි බස් එකක් වගේ හිතාගෙන තමයි මම ඩ්‍රයිව් කරන්නේ. හරි ඉස්සරහින් ඉතින් කරදරකාරයෝ දෙන්නෙක් යනවා. හරි උඩින් යනවා පාරවල් යටින් යනවා පාරවල් ටී වගේ තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ගොඩක් ලස්සන පළාතක් ගයිස්. ඒකයි මම ගොඩක් දුරට කැමරා ඇන්ගල් වෙනස් කරලා ගත්තේ. කඳුළු ආයවල් එකම කොළ පාට. හරිම ලස්සනයි. මට ලංකාවේ මතක් වෙනවා නුවරඑළිය පැත්ත. ඒ පැත්තේ මේ එළවනකොට මේ වගේ මේ ෆොක්සිල් බණ්ඩාර වලට යනකොට එතන බෙරගල අපුතලේ වැල්ලවා ඒ වගේ පළාත් යන්නත් ආසයි ගයිස්. හම්බ කරගෙන මිසක් ඉතින් ලංකාවට ආයි යන්න හිතන්නේ නැහැ. මොකද දුක් විඳලා ආපු විදියට මෙහෙට මේ කට්ට කාලා ආපු විදියට මේ ජොබ් වලට එහෙම කට්ටක් කාලා හරි මෙහෙ ඉඳගෙන කොහොම හරි කොන්ද ගෙලින් තියාගෙන අපි ඕගොල්ලෝ කතා කරන වචනෙන් කොන්ද ගෙලින් තියාගෙන ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙහෙත් මේ අපේ ලංකාවේ කට්ටිය හිතනවා වගේ සුපිරි ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඇත්තටම පේනවා දවසම පාරේ. සතියෙම දවසම පාරේ. ෆෝන් එක නැතුව නම් එලවන්න බෑ ගයිස්. ඉතින් මම කියාවේ ඒකයි දවසම පාරේ තමයි ඉතින් ගොඩක් දුරට එහෙට යනවා මෙහෙට යනවා කිලෝමීටර් 10 ගණන් එහෙට ලෝඩ් අරගෙන යනවා ඒක පික් කරලා මෙහෙට එනවා. ඉතින් ගෙදර ඉන්න ටයිම් එකක් ගොඩක් දුරට අඩුයි. ගෙදර හිටියත් සමහරවිට කෝල්ස් වලින් මේ පික් අප් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක දාන්න යනවා. හැබැයි ඉතින් මොනවා වුණත් මම සන්ඩේ නම් නිවාඩු ගන්නවා යාළුවනේ. මොකද ඒක අනිවාර්යයෙන් මේ ෆීලිං එක තියෙන්න ඕනේ. මගේ ඉස්සරහින් යන්නේ සිමෙන්ති බවුසර් එක. අන්න ඔයාලගේ ලස්සන එක. පොඩි වැඩ පාරක් දාලා ගත්තා. ඉතින් එහෙම නොගෙනත් බෑ. ස්පීඩ් එක පාගල යද්දි. ආයි පයින් සෑයක් තියෙනවා. ගයිස් ඉතින් ඕගොල්ලොත් ජීවිතේ හිට දැනකට ගෙනියන්න යුරෝප් වගේ රටකට එන්න හිතාගෙන ඉන්නවා නම් එන්න. ඉතින් මොකද මේ දුක් වෙනලා තමයි ඉතින් හම්බ කරන්න තියෙන කවුරුත් ඔය කියන සුරංගන කතා නම් මෙහෙ නෑ. මේ දුක් වෙනද සල්ලි හම්බ කරන්නත් බෑනේ ගයිස්. ඒකද වෙන්නේ. ඉතින් සමහරලාට හිතුවාම මේ හම්බෙලා තියෙන ජොබ් එක නම් හරිම සුළුයි. මොකද වාහනේම දවසම හිටියත් මේක මාර ෆීලිං එකක් තියෙනවා වටපිටාව දකිද්දි. වෙන තැනකට ගියත් අපි කම්පැනි එකට ඇතුළට ගියා එතනින් ඔන් ඩියුටි ඊට පස්සේ ආයෙ ඔෆ් වෙලා ජොබ් එක ක්ලෝස් වෙලා එන වෙලාවට විතරයි අපි වටපිටාවක් දකින්න පරිසරයක් දකින්න. අපිට එහෙම මුළු රටම දකින්නවා. ඉතින් මමට දාගමු මුළු රට පුරාම ඇවිදිනවා. ඉතින් එතකොට ඒ දකින්න ලස්සන දේවල් ගොඩක් දුරට ජොබ් වලට ආපු කට්ටියට බලන්න හම්බ වෙනවා අඩුයි. මොකද ඒගොල්ලෝ ට්‍රිප් එකක් වගේ ඕගනයිස් කරලා ගියොත් තමයි ඉතින් මේ වගේ දෙයක් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නම් ඉතින් චුට්ටක් හරි දුක් විඳලා වාසනාවන්ත. කතා කරන ගමන් තමයි ඩ්‍රයිව් කරන්නේ. චුට්ටක් අමාරුයිත් එහෙම කරන්න. නමුත් ඉතින් ඕගොල්ලන්ට ඉතින් මේවා පොඩ්ඩක් විස්තර කරගෙන යන එක තමයි ඉතින් මගේ සතුට. ඒ වගේ ඉතින් කෙයාෆුල් ඩ්‍රයිව්. ඉස්සර කරන්න දෙන්නේ නැහැ ලොවෙත් මෙයා. කරන්න දෙයක් නැහැ පුතේ. වාට දාන්න වෙනවා පාට් එක. හරි. කරන්න දෙයක් නැහැ ඩිය. මම දුරයි ඉඳලාම තමයි ඔයාගෙන් ඉල්ලුවේ. මට පස්ස තියන්න සිද්ධ වුණා.
හරි ගයිස් කතාවෙන් ටවුන් එකටත් ආවා. කිලෝමීටර් 150ක දුරක් ගෙවාගෙන ආපු අවසානයේ මේ තියෙන මා ලොට් කරන යාඩ් එක. ඉතින් මේක න අනිත් යාඩ් වගේ නෙමෙයි, ගොඩක් අමාරුයි මේකේ ඇතුළට ගන්න කරන්න පොඩ්ඩක් එහා මෙහා කරන්න. මේ ඉස්සරහට තියෙන අල්ප පෙට්ටි වගේ අද්දාලා මේගොල්ලෝ මේක අයින් කරන්නේ නැහැ කවදාවත්. ඉච්චර කිව්වා ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. මොකද ඕපන් ටේලර් එකක් ගෙනාවොත් ගැටලුවක් නැහැ. ෆුල් කවර් ටේලර් එකක් අරන් ආවම හරිම අමාරුයි ගන්න. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඉදිරියටත් මම දාන්න ලස්සන වීඩියෝ, යුරෝපයට එන විදිය, ජොබ් හොයාගන්න විදිය, ඒ හැම දෙයක් මම දාන්න. ඉතින් මේ වයිරා ඉන් යුරෝප් ට්‍රක් ලයිෆ් වීඩියෝ